අද අපි මේ වීඩියෝ එකෙන් අපේ යුනිට් ට්‍රස්ට් ෆන්ඩ්ස් වල බැංකු ගිණුම් වල සිදුවුණු වෙනස්කම් කීපයක් ගැන තමයි කතා කරන්න හදන්නේ. කලින් තිබ්බ ප්‍රොසෙස් එක අනුව අපේ හැම යුනිට් ට්‍රස්ට් ෆන්ඩ් එකටම ෆන්ඩ් account එකක් තිබ්බා. ඒ වගේම common collection account එකකුත් තිබ්බා. එතකොට දැන් වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? වෙනස් වෙලා තියෙන්නේ collection account එක විතරයි. දැන් collection account එක අපි Deutsche Bank එකට මාරු කරලා තියෙනවා. ඇයි අපි මේ මාරු කරන්න වූ ප්‍රධානතම හේතුව? අපි හැමතිස්සෙන් බලන්නේ අපේ යුනිට් ට්‍රස්ට් හෝල්ඩර්ස්ලට ප්‍රොසෙස් එක ඊසි කරන්න. ඉතින් කලින් ප්‍රොසෙස් එකේ විදිහට ඔයගොල්ලෝ කලෙක්ෂන් account එකට ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් කරපුවාම ඒක පෝර්ටල් එකට ගිහිල්ලා ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකේ කරපු ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කර ක්‍රියේෂන් එකක් කරන්න ඕනේ. නමුත් අලුතෙන් අපි Deutsche Bank එකට බැංකු ගිණුම මාරු කරලා තියෙන හින්දා දැන් ඕගොල්ලන්ට ඒ විදිහේ ප්‍රොසෙස් එකක් through යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ Deutsche Bank account එකට ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එක කරාට පස්සේ කැල් පෝර්ටල් එකට ගිහිල්ලා පෝර්ටල් එකේ Deutsche Bank කියන ටැබ් එක යටතේ යුනිට්ස් ක්‍රියේට් කරන්න ඕනේ ෆන්ඩ් එක සිලෙක්ට් කරලා ඔයා ට්‍රාන්ස්ෆර් කරපු amount එක සඳහන් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාට රික්වෙස්ට් එක සබ්මිට් කරන්න පුළුවන්. එතකොට ඩිරෙක්ට් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන අයට මොකද වෙන්නේ? ඒ කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. ඔයා කලින් කරා වගේම අපේ ෆන්ඩ් accounts වලට ඔයාට ඩිරෙක්ට්ලි ෆන්ඩ්ස් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ වගේම ඒ ෆන්ඩ්ස් ට්‍රාන්ස්ෆර් ස්ලිප් එක අපේ පෝර්ටල් එකට ගිහිල්ලා සබ්මිට් කරලා යුනිට් ක්‍රියේෂන් රික්වෙස්ට් එකක් අපිට එවන්න පුළුවන්. සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම අපේ කලෙක්ෂන් account එක Deutsche Bank එකට මාරු වෙලා තියෙනවා. හැබැයි අපේ කලින් තිබ්බ ගිණුම් ඒ විදිහටම ඩිරෙක්ට් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් වලට අවైలබල් තියෙනවා. මේ පිළිබඳ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිව සම්බන්ධ කරගන්න.